අයිබුවන් සුබ දවසක්. ඔබත් ඔබේ රත්තරම් බඩු වගේ වටිනා කියන දේවල් ගෙදර තියාගෙන දින්නේ. එහෙනම් ඔබ ඉන්න අවදානමක. ඉතින් මේ අවදානමේ මිදෙන්නේ කොහොමද කියන දේ කියලා දෙන්නයි අද මම මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නවද ලංකාවේ බැංකුවල ඔබ වෙනුවෙන් ඔබේ වටිනා කියන දේවල් සුරක්ෂිත කරන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒ තමයි සේෆ්ටි ලොකර්ස් කියලා කියන්නේ. ඔබ කරන්න තියෙන්නේ ළඟම බැංකුවට ගිහිල්ලා ඒ සේෆ්ටි ලොකර්ස් පහසුකම ආයදුම් කරන්න විතරයි. ඉතින් මේ සඳහා යම්කිසි ස්ථාවර තැන්පතුවක් පවත්වා ගන්න කියලා බැංකුව කියයි. නැත්නම් වට කියයි ඉතිරි කිරීම් ගිණුමේ යම්කිසි මුදලක් පවත්වාගෙන යන්න කියලා කියයි. ඒ වගේම වාර්ෂිකව යම් සේවා ගාස්තුවක් බැංකුව ඔබෙන් අය කරයි. ඉතින් ගාස්තුව වගේ නෙමෙයි. ඔවුන් ඔබ වෙනුවෙන් පැය 24 පුරාම ඔබේ වටිනා කියන භාණ්ඩ ආරක්ෂා කරන්න බැඳලා ඉන්නවා. ඒක ඔබට ලැබෙන විශේෂ වාසියක් වෙනවා. ඔවුන් පැය 24 පුරාම ඔබේ භාණ්ඩ ඔබ වෙනුවෙන් සුරක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි. කිසිම වෙලාවක බැංකුවට තනියම ඔබේ සේෆ් ලොක් එක ඕපන් කරන්න බෑ. මොකද ඔබට එක්ක ඇතුළත් වෙනවා බැංකුවට ඇතුළත් තියාගන්න. ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඒ සේෆ් ලොක් එක පාවිච්චි කරන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන්, ඒ බාණ්ඩ ලබා ගන්න පුළුවන් බැංකුව ඇරලා තියෙන වෙලාවල් තුල. ඉතින් ඔබත් ඒ බැංකුව ඇතුළත් දෙකම එකතු වුණාට පස්සේ තමයි ඒ ලොක් එක ඕපන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවමත් ඔබ ඔබේ වටිනා කින බාණ්ඩ ගෙදර තියාගෙන ඉඳ කල්පනාව. මේ වගේ පහසුකමකින් වැඩ ගන්න. ඉතින් මේ දේ දැනගන්න හැමෝටම ෂෙයා කරන්න. ඒ වගේමයි මේ වගේ අලුත් දේවල් දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න.